අපි කරන්න යන්නේ 22 වෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙන්නේ ඩයිවර්ජන්ස් තියරම් එක පාවිච්චි කරලා ආකිමිඩිස් ප්‍රින්සිපල් එක ඔප්පු කරන්න. ආකිමිඩිස් ප්‍රින්සිපල් එක කියන්නේ මොකක් හරි වස්තුවක් ජලයේ ගිල්ලුවාම ඒකේ මේ ජලයෙන් හරි යම්කිසි ද්‍රාවණයකින් ඒ වස්තුව මතට ලැබෙන උඩුකුරු තෙරපුම. ඒ කියන්නේ මේ මොනවාද පීඩනය නිසා ඇති වෙන ඒ තෙරපුම ඒ වස්තුවෙන් ඩිස්ප්ලේස් වෙන ජලයේ බරට සමානයි කියලා අපි ඔප්පු කරනවා. ඒක තමයි ආකිමිඩිස් ප්‍රින්සිපල් එක කියන්නේ. ඒක කරන්න ඉස්සෙල්ලම මේ වගේ වස්තුවක් ගිල්ලනවා. මම මේ ජල මට්ටම මම ගන්නවා ජල මට්ටම xy තලයට අරගෙන z කියලා ගන්නවා ඒකේ උස මේ වගේ. ඊළඟට මම යම්කිසි සාධාරණ ලක්ෂයක් ගන්නවා මේ ගිලිච්ච වස්තුවේ මේ කොටසේ මේ වගේ ලක්ෂයක් කරන් මම ඒකේ මේ සර්ෆස් එක උඩ මේ වගේ ds කියලා පොඩි සර්ෆස් එකක් සලකනවා. දැන් ds වෙක්ටර් එක කියන්නේ මේ ලක්ෂය ඉඳන් උඩ මේකට මේ සර්ෆස් එක ලම්බකව උඩට එන වෙක්ටර් එකක්. ඒතර මේ z ලක්ෂයේ ds තමයි සලකුවේ. මේ තමයි මේකට තියෙන වොලියුම් එක. මේ තමයි s මුළු සර්ෆස් එක. ඊළඟට මම සලකනවා මේ ද්‍රාවණයේ මේ ඝනත්වය ρxyz කියලා. ඒ කියන්නේ අපි මේ ද්‍රාවණය තුල මොකක් හරි ලක්ෂයක් xyz ලක්ෂයක් සැලකුවොත් ඒ ලක්ෂයෙන් ලක්ෂයට අපිට සමහර අගට ඝනත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ ඝනත්වය තමයි ρxyz කියලා අපි ගත්තේ. ඊගාවට අපි මේකේ පීඩනය ගණනය කරන්න. දැන් ඇත්තටම පීඩනය කියන්නේ මේ වගේ පොඩි ජල කොටස් පොඩි ජල කොටස් කෑලි එකතු වෙලා අන්තිමට මේ z කියන මට්ටමට ලැබෙන මුළු බර වර්ග මේ ඒකක වර්ගඵලයකට. ඉතින් මම ඒකට කරන්නේ දැන් මේ එකක අපි බර දන්නවනේ ρxyz කියලා. xyz කියලා මේකේ ඒකක බර. ඉතින් මම මේකේ එක චූටි කොටසකට ඒකක වර්ගඵලයක බර හොයන්න ρxyz dz. ඕක තමයි මේකේ ස්කන්ධය. ඒ කියන්නේ ඒකක වර්ගඵලයකට ගත්තා. ඕකේ බර ගන්න නම් අපි g වලින් ගුරුත්වාකර්ෂණය ගුණ කරනවා. ඊට පස්සේ මේ වගේ පොඩි කොටස් තියෙනවානේ. අපි මේ කොටස් වල එකතුව ගන්න මේකේ අනුකලනය ගන්න වෙනවා. අනුකලනය ගන්න z දිනම් මේ මෙතන අපි බිඳුව කියලානේ කලින් සැලකුවේ. මේ බිඳුවට එනකන් අපි අනුකලනය ගන්නවා. z දිනම් බිඳුව දක්වා. ඒ කියන්නේ මේ යම්කිසි z මට්ටමක මේ පීඩනය ගන්න pxyz පීඩනය ලබා ගන්න මට වෙනවා z දිනම් බිඳුව දක්වා ρxyu කියලා මම දාගත්තු මොකක් හරි වෙරියබල් එකකින් මේක අනුකලනය කරා. ඒක තමයි මට මෙන්න මේ මට්ටමේදී ලැබෙන පීඩනය. ඊගාවට දැන් මේ ජල බිඳුවෙන් අපිට ලැබෙනවනේ එක දිශාවකට හැම දිශාවකටම සමාන පීඩනයක් ලැබෙනවා. මේ වගේ. එතකොට මම එක්තරා දිශාවකට පීඩනය සලකනවා. ඒ කියන්නේ x දිශාවට තියෙන පීඩනය තමයි pxyz i කියන්නේ. ඒක සාමාන්‍යයෙන් තේරෙනවනේ. මේ දිශා x දිශාවට මම ගන්නවා i වලින් ගුණ කරාම x දිශාවට තියෙන පීඩනය මට ලැබෙනවා. ඊගාවට මම මේ ගත්තේ අර කලින් කියපු ds කියන එක. මට දැන් ඕනේ මේ ds මතර ලැබෙන f ගණනය කරන්න. දැන් මම දන්නවා i දිශාවට මේ වගේ මේ තරම් පීඩනයක් ලැබෙනවා කියලා. පීඩනයේ වතාවක් වර්ගඵලය තමයි බලය කියන්නේ. ඒ කියන්නේ මම මේ දෙක ගුණ කරන්නේ. හැබැයි මම මේ ලම්බක දිශාවට තියෙන බලය තමයි මම සලකන්නේ. ඒක ලැබෙන්නේ මේක මේ θ කෝණේ මේ පැත්තට කැරකෙවුවා. මේ කියන්නේ cos θ. මේක වතාවක් cos θ. px වතාවක් ds වතාවක් cos θ. මට ඒක ලැබෙන්නේ pxyz i ds තිත් ගුණිතයෙන් තමයි ඒක ලැබෙන්නේ. අපි සාමාන්‍ය තිත් ගුණිතය අර්ථ දැක්වීමෙන් ඒක දන්නවා. ඉතින් ඒ වුණාට දැන් මෙතන ds කියන්නේ එළියට එන දෛශිකයක් නේ. එනකොට අපි බලය ගන්නේ මේක දිශාවට වස්තු දිශාවට. මේක වස්තුවෙන් පිටට යන දෛශිකයක් තමයි ds කියන්නේ. ඉතින් මම ඇතුළට ගන්න නම් මේක ඍණ සලකන්න ඕනේ. මොකද අපිට මේ ගුණිතයෙන් ලැබෙන්නේ එළියට. මම මේ බලය ගන්න ඍණ කරනවා. එතකොට මේ පැත්තට මට බලය ලැබෙනවා. දැන් අපි i දිශාවට හෙව්වා. ඒ වගේම මට y දිශාවටත් හොයන්න පුළුවන් මේ විදිහට. j වලින් ගුණ කරලා අර විදිහම තමයි.
ඊළඟට ඉසෙත් දිශාවට මම k ගෙන් ගුණ කරන්න ඕනේ. එතකොට තමයි ඉසෙත් දිශාව. දැන් මට දිශා තුනට ගත්තාම ඒ දිශා තුනේ ඓක්‍ය තමයි මුළු සංප්‍රයුක්ත බලය. අර ds පොඩි ds පරිමාවට ලැබෙන සංප්‍රයුක්ත බලය මට මේ දිශාවල් තුනට එකතු කරාම p x y z කියලා බලයක් ලැබෙනවා. ඒක තමයි දෛශිකය. එතකොට මට මේ එන සංප්‍රයුක්ත බලය සමානයි p(x(y)z.ds. මොකද මම මේක සුළු කරලා මට මේක තිත් ගුණිතයක් විදිහට ලියා ගන්න පුළුවන් මේ මුළු මේ එකම. ඒක තමයි මම මේ විදිහට ලියාගෙන තියෙන්නේ. ඊළඟට මට මේ මුළු වර්ගඵලයේ පුරාම එන බලය සොයන්න නම් මම මේක වර්ගඵලයේ පුරාවටම අනුකලනය කරන්න. කොටස් එකතු කරන්න. ඒක මේ වගේ සර්ෆස් ඉන්ටිග්‍රල් එකකින් තමයි ලැබෙන්නේ. මුළු සර්ෆස් එක පුරාවටම පොඩි එන ඒවා එකතු කරාම මට මුළු සර්ෆස් එක පුරාවටම ලැබෙන බලය ලැබෙනවා. හරි. මෙතනින් එක කොටසක් ඉවරයි. ඒ කියන්නේ ඩයිවර්ජන්ස් තියරම් එක පැත්තක් අපි හදාගෙන ඉවරයි. ඊළඟට අනිත් පැත්ත. දැන් ඩයිවර්ජන්ස් p(x(y)z. ඒ කියන්නේ මම එතකොට කරන්න ඕනේ මේකේ තියෙන i දිශාවට j දිශාවට k දිශාවට තියෙන ඒවා i දිශාවට තියෙන එක x වලින් අවකලනය කරනවා. මේක y දිශාවට තියෙන එක y වලින් අවකලනය කරනවා. z තියෙන එක z දිශාවට අවකලනය කරනවා. ඉතින් මේක x දිශාවට අවකලනය කරාම ඒ කියන්නේ දැන් යම්කිසි මට්ටමක තියෙන ජල බඳුනේ යම්කිසි මට්ටමක තියෙන පීඩනය xyz පීඩනය මම x මත වෙනස් වෙන්නේ නැහැ. එකම මට්ටමේ තියෙන පීඩනය සමානයි. මම x මෙතන ගත්තත් මෙතන. ඒ කියන්නේ x මත රඳා පවතින්නේ නැහැ. එහෙනම් මේකේ අවකලනය බිඳුව වෙන්න ඕනේ. අයි මේක x ට සාපේක්ෂව නියතයක්. y ට සාපේක්ෂව ගත්තත් නියතයක් නේ. එකම මට්ටමේනේ එකම තලයේ. එහෙනම් මේකත් බිඳුව. එහෙනම් මට ඉතිරි වෙන්නේ z වලින් අවකලනය කරාම එන පදේ විතරයි මේ විදිහට. ඊළඟට දැන් එන පදේ අපි සලකන්න ඕනේ මේ විදිහට. pxyz කියන්නේ z ඉඳන් බිඳුව දක්වා මෙන්න මේකේ අනුකලනය අපි කලින් පෙන්නුවා. කලින් මෙතන ඒක පෙන්නුවානේ. ඒ විදිහට අපි මේක සලකුවා. දැන් මට මේක මේ ඍණ කරලා බිඳුව z මාරු කරලා ලියා ගන්නවා. ඊළඟට මම මේක z වලින් අවකලනය කරනකොට අර කලින් මේ රීමන් ඉන්ටිග්‍රේෂන් වලදී අපි කරානේ මෙන්න මේ අවකලනය මේ අනුකලනය අවකලනය කරාම මට ලැබෙනවා මේ ශ්‍රිතයම u වෙනුවට z දාලා සහ u වෙනුවට g දාලා ඒ දෙකේ අන්තරය. ඒක තමයි මම මේ ලියාගත්තේ මේක අවකලනය කරලා. ඊළඟට මේ තියෙන බිඳුව z බිඳුව මට්ටමේදී ඝනත්වය. z බිඳුව මට්ටමේදී තියෙන්නේ වාතයනේ සාමාන්‍ය වාතය. අපි ඒක ඒ ඝනත්වයේ බිඳුව විදිහට සලකනවා. වතුරට සාපේක්ෂව ගොඩක් අඩුයි. අපි ඒක බිඳුව විදිහට සලකලා අපි ගන්නවා මේක බිඳුවයි කියලා. ඉතින් මට ඉතිරි වෙන පදේ මෙන්න මේක විතරයි. ඊට පස්සේ ඒ කියන්නේ දැන් අපි කලින් මේ ලැබිච්ච සම්බන්ධයට මේක දැම්මයින් පස්සේ මට ලැබෙනවා ඩයිවර්ජන්ස් pxyz කියන්නේ ρxyzg කියලා. කලින් ගත්තා. එතකොට ඩයිවර්ජන්ස් මේක. ඉතින් ඩයිවර්ජන්ස් තියරම් එකට අනුව මේ ඊළඟට මේ තියෙන ඩයිවර්ජන්ස් pxy දැන් මට මේ මම සලකනවා dv එක dv කියලා පොඩි මේ වස්තුවෙන් අයින් මේ වස්තුව විසින් මේ ඩිස්ප්ලේස් වෙච්ච එක්තරා මේ මොකක් හරි ඒ ද්‍රාවණයේ කොටසක් පොඩි dv පරිමාවක් තියෙන පොඩි ස්කන්ධ කොටසක්. ඒක dx මේ පැත්ත ds පල්ලා dy dz. එතකොට dv කියන්නේ dx වතාව dy වතාව dz. ඕක සාමාන්‍ය අපි දන්න දෙයන්නේ ඝනකයක පරිමාව වෙන වගේ දෙයක්. ඊගාවට අපි මේ පොඩි කොටසේ බර ඇවිල්ලා මේ ස්කන්ධය ඇවිල්ලා ρxyz ඝනත්වය වතාව පරිමාවනේ. මෙන්න මේක තමයි ස්කන්ධය. මෙතන මම බර හොයන්න නම් මේ පොඩි කොටසේ g ගෙන් ගුණ කරනවා. එතකොට මට මේකේ dw ඒ කියන්නේ පොඩි ස්කන්ධ කොටසේ බර මේක. එතකොට මම මේ මුළු ජල ප්‍රමාණයම හරි ද්‍රාවණයම මේ කොටසේ බර සොයන්න නම් මම මේක මුළු වර්ගඵලය පුරාවටම අනුකලනය කරනවා. එතකොට තමයි මට මේ
මෙන්න මේ කොටස මේක ලැබෙන්නේ මට. මේක අනුකලනය කරාම තමයි මේ මුළු ද්‍රාවණයම බර ලැබෙන්නේ. ඊගාවට මට මෙන්න මේ කොටස අර කලින් අපි හොයාගත්ත ඩයිවර්ජන්ස් එකේ සම්බන්ධයෙන් ලියන්න පුළුවන්. මෙන්න මේ කොටස. මෙතෙන්ට දානවා. දැම්මහම මට මේක ලැබෙනවා. ඊළඟට dv කියන එක මම කලින් පෙන්නෝනේ dx වතාව dy වතාව dz මම ඒක මෙතෙන්ට රිප්ලේස් කරා. ඊළඟට ඩයිවර්ජන්ස් ප්‍රින්සිපල් එකෙන් මට හම්බ වෙනවා මෙන්න මේක. අර කලින් අපි හොයාගත්ත සර්ෆස් ඉන්ටිග්‍රල් එක. ඒ කියන්නේ මේ මුළු රිසල්ටන්ට් ෆෝර්ස් එක මේ තියෙන්නේ. මේ තියෙන්නේ අපි කලින් හෙව්වේ එක පොඩි ස්කන්ධයක බර අනුකලනය කරාම මට හැදෙන්නේ මුළු ජල ස්කන්ධෙම බර. මේකෙන් ලැබෙන්නේ රිසල්ටන්ට් ෆෝර්ස් එක. ඒ කියන්නේ අර උඩුකුරු තෙරපඹ මේ ද්‍රාවණයෙන් ලැබෙන මේ තියෙන්නේ අර ඩිස්ප්ලේස් වෙච්ච ද්‍රාවණ කොටසේ බර. ඉතින් මේ දෙක සමානයි ඩයිවර්ජන්ස් තියරම් එක. ඒ කියන්නේ ආකිමිඩිස් ප්‍රින්සිපල් එක තමයි අපි මේ ඔප්පු කරේ.